යෝ මොකද වෙන්නේ කට්ටිය ෆුල් ආතල් එකේ ඇති කියලා මං හිතනවා අද තමයි මචං මේ වීඩියෝ එක කරගෙන අපේ ගෲප් එකේ වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනේ මචං මගේ Facebook link එක Instagram link එක TikTok link එක තියෙනවා මචං description එකේ අනිවාර්යෙන් මේවත් follow කරගෙන යන්න subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න අපි බලමු මොනවද තියෙන්නේ කියලා make me laugh banters 5600ක් ඉන්නවා මචං කට්ටිය සුපිරියක් තවත් chat කරන්න එලකිරි thank you බලමු මොනවද තියෙන්නේ කියලා රැවුල බලමු අඩෝ මාර කේස් එක අවුලක් නැහැ මුට වඩා තියෙනවා මචං අවුලක් නැහැ මට අවුලක් නැහැ මචං අපි යන් ගිහලා කියලා තනිතු සියනාද අනේ අනේ පොඩ්ඩෝ බලමු නම මොකද්ද සෙනිත මේ මට කියන්න බල ලංකා ජාතික පක්ෂියා කවුද වලිකුකුල. වලිකුකුලා ජාතික සත්ත්වය දඬුලේන දන්නවද දැන් මේ මොකද ඉතින් වලිකුකුල ගැන මොකද අදහස වලිකුකුලස දැන් වැඩිය පේන්නේ නැහැ ඌ ඉන්නේ කැලෑවල්ලනේ සර් ඒක වැඩි පේන්නේ නැහැ ගමේවත් නැහැ ටිකක් අමාරුයි හොයාගන්න නේ අනිවාර්යෙන්ම ඇත්ත දන්නේ නෑ දඬුලේනත් දැන් වැඩිය පේන්නේ නැහැ මොකද සර් උන් දැන් වඳ වීගෙන තර්ජනයට ලක් වෙලා ඉන්නේ සර් හරියටම හරි හිටියත් වැඩ නැහැ නේ සර් උන් දැන් මේ ගෝයන් වලට එහෙම හානි කරනවානේ අපේ රටේ සම්පත් වලට ඒක නම් මන් දන්නේ පෝල් කාලා ටික කනවා ඊට පස්සේ ඉතින් පෝල් ගහ එහෙම බාල වෙනවානේ සර් එහෙම හානි කරන වගාවට හානි කරන එතකොට සර් මේ හැබැයි සර් ඉතින් එක අතකට හරි සර් දඬුලේන ඉතින් සර් ඌ දන්නේ නැහැ නේ ඌ ජාතික සත්ත්වයා කියලා හරි වලිකුකුල දන්නේ නැහැ වලිකුකුල දන්නෙත් නැහැ දැන් ඔයාලා හිතන්න මොනවද දැන් හරි දැන් හානි කරන සත්තුනේ දැන් වෙන මොකක්ද ඉන්නේ හානි කරන සත්තු වගාවට හරි රටට හරි ඇයි සර් රිලවා ඇයි ඇත්ත ඇයි සර් මේ ගිය සැරේ ගිය මේ දැන් දවස් දෙක තුනකට කලින් මේ කරන්ට් එකට දුන්නේ ෂොට් එක අඩෝ සුපිරි ඒ කොල්ලන නියමයි මචං හොඳටම මොලේ තියෙනවා අර සීන් එක තමයි නියම මොකද්ද දඬුලේන දැන් නෑනේ මචං ඇත්තටම මේ ඌ ජාතික පක්ෂි මේ මොකද්ද ඌ ජාතික මේ සත්වයා කියලා ඌ ඉතින් කන ඌ බැරි වෙලාව තු දැනගෙන හිටියනේ ඌ වැදගත් විදිහට ඉන්න තිබ්බ අපි යන් ගිහලා මේක දුරංගනීට මාළු ගෙනව බලමු අම්මා මේ අඳුරන කෙනෙක් මම සුපිරි ආයේ දෙපාරක් බලන්න වෙන්න බලමු. පිස්සුවක් ඈ. තනිකරම පිස්සුවක් මචං. තනිම පිස්සුවක් ඈ මාට පිස්සු ඇදිලා හිටි. අපි යන් ඊළඟ. රෑ මහත්තයා ලැජ්ජා හිතෙනවනේ ඉතින් බෑනේ කරන්න. බලමු මොකද්ද මේ? අඩෝ ඒක නම් ආතල් නෑ මම බයින්නේ මචං මෙව්වා ඉතින් ආතල් ඉතින් තමන්ගේ මිනිහාගේ අල්ලල්ලා යන්න තු වෙන කාගේ අල්ලල්ලා යන්න මට ඉතින් අතීතේ මතක් වෙනවා මචං හරිම අමාරුයි හදවතට අය බලමු කමෙන්ට් මොනවද තියෙන්නේ සිග්නල් ලයිට් එක හදන්න කියපන් ගෑනු පෝෂණය කරන්න කලින් ඕමයි කියපන් අඩෝ එහෙම කියන්නේ මගේ සිග්නල් ලයිට් එක පිටිපස්ස සිග්නල් ලයිට් එකක් නිය ඕම ඉන්නේ චුට්ටක් ඇලවෙලා ඉන්නේ පැහිලාද කියලා බලනවද ඒ වෙන්න පුළුවන් ආතල් ඔය වැඩේ මචං ආතල් ඇටේ මිරිකුණ වෙලාවට ඇක්සලරේටර් මිරිකන කොහේරි වැදුනට පස්සේ තේරේ පිස්සු උත්ති අඩෝ නෑ මම පුහුණුවකින් යුතුව මචං මේ ක්‍රියාකාරකම් වල යෙදෙන්න ඕනේ එහෙම කරපුවම එහෙම තමයි කරන්න ඕනේ නැත්තම් මේ ආවට ගියට කරොත් නම් ඇක්සලරේටර් මිරිකලා කෙලවෙන අනිවාර්යෙන් ඇයි ඉතින් ඒ ළමයාගේ තයින් කරන්නේ ඒකනේ පුනේ නෑ ආතල් වැඩි වෙනවා මචං කරද්දී ඊට පස්සේ වැඩි වෙලා බයික් එහෙම කැලේකට දාලා වෙන කේස් එකක් කරනවා. මේක බලන්න එපා ප්ලීස්. විහංග නිමේෂන බලන්න එපා කිව්ව හින්දා බලමු. ආදරේ කියන්නේ එකපාරක් හදවතට ලං වෙලා මං ඔයාට ගොඩක් ආදරේ කරනවා. ඔයා ඒ බව දන්නේ නැති වුණාට සචිනි තමයි මගේ පණ. මං සචිනිට ආදරෙයි. සචිනි මටත් ආදරෙයි. අපි දෙන්නගේ ප්‍රේමය එක්තරා ගැරණි ජෝඩුවක් වගේ. හරියට කරන්ට් එකට අහුවන වවුලට කර ගාලා වදින්න වැදුනා වගේ ඔයාගේ ආදරේත් මට ඒ තරම් හරි වේදනාත්මක ධනාත්මක චින්තනයෙන්
ඍණාත්මක විදියට මට හදවතට වැදුනා. දැන් මගේ හදවත ඩඩ්ඩක් ගාලා ගැහෙනවා. හරියට ඇණයක් බිත්තියකට තියලා ගලකින් නෙමෙයි මේ මිටියකින් ගහනවා වගේ. සචිනි මං ඔයාට ගොඩාක් ආදරේ. ඔයාත් මට ගොඩාක් ආදරේ කරන්න. ඔයාට බුදු සරණයි. ඔයා සතුටින් ඉන්න. මේ වීඩියෝ එක බලලා ඩිලීට් කරන්න හොඳේ. ආදරේ. වීඩියෝ එක බලලා ඩිලීට් කරන්නේ ඕගෙන සායන පරණ සිද්ධිය මචං මට මතකයි නියල් ආවටම වගේ. අඩෝ නියමයි good old days. සුපිරි මචං අපි යන් good morning පොල්ලයක් ගන්න කවුරු හරි ඒන කොල්ලෙක් ගියාගේ කවිනු ගම්පොල හැබැයි මොකේ ස්ටේටස් නම් මචං බලන්න වටින ස්ටේටස් තියෙන්නේ අම්මෝ පිස්සුවත් තනිකරම ගල් විතරයි මයිල් කපු නැති ගලු තිබ්බා ඒවන සුපිරියවත් තිබ්බා බලන්න බෑ මචං පපෝරි දෙනවා අපි යන් ඊළඟ අම්මා මෙන්න මේක කහුව වෙනකම් මචං හිටියේ මූමේ මේ කොල්ලෝ ටික මචං අපේ ගමට එහා ගමේ සෙට් එක බලමු මොකද්ද කියන්නේ කියලා මම දැක්ක මෙයාලගේ වැඩ ටික බලමු මේක සුපිරියක් වගේ මොකක් සිද්ධිය බලමු කඳුලට යන කීයක් ගන්නවා 1000ක් ගන්නවා පද්ද බං වැඩි ඉල්ලීගියත් පන්තියයි ගන්න මොකද්ද බං 1000ක් කියන්නේ එනදී පිට්මියක් දාගෙන යන්න ඒකනේ අයියේ කඳුලට යන කීයක් ගන්නවද 500ක් දෙන්න මල්ලි හරි අයියෝ මොකද්ද ඔය මගෙන් 1000ක් කියලා ඔගෙන් 500ක් කිල්ලන්නේ අචා මගෙන් 1000ක් කිල්ලුවා බං ඒකනේ බං මොකෝ අයියේ මේ කඳුලට යන රුපියල් 1000ක් කිල්ලන්නේ ඒක නෙමෙයි ඔයා කොහොමද ඉස්සල්ලා මගෙන් ඒක ඇහුවේ කඳුලට යන්න කීය කියලා නෙව් නෑ ඔයා ඇහුවේ ඕයි කඳුරල යන්න කීයද කියලා ඒත් මේ මල්ලි ඇහුවේ කඳුරලට යන්න කීයද අයියේ කියලා ඒක හරියයි මේ අහන්න මගේම සල්ලි දාලා වාහනයක් කරන් තමයි මම මේ රස්සාව කරන්නේ එහෙම කී ඔයාලගේ ඔය කතාවල අපි සෙකන්ඩ් වෙන්න කැමති නෑ මල්ලි අනිවාර්යෙන්ම ඒත් කියලා ගරුත්වයක් තියෙනවා මුලින්ම ඔයා වැඩි හිටියට කතා කරන්න ඉගෙන ගන්න අනිවාර්යෙන්ම කරන රස්සාවෙන් කවුරුත් මනින්න දන්න එපා මොකද කෙනා කොයි වගේ චරිතයක් වුණත් මට යා මිනිස්සෙක් විතරයි අපි යමුද මල්ලි හරි අයියෝ අඩෝ සුපිරි ආයෙදින් කෙලින්ම දෙනවා නියමම මොනවද ඒවට කියන්නේ උපදෙස් නේද ඕවද සුපිරි මේ සෙට් එකම අපේ ගෙවල් පැත්තේ වගේ තමයි සුපිරි ඩයල් සෙට් එකක් ඔයාලත් අනිවාර්යයෙන්ම ෆලෝ කරගෙන group of difference මචං මෙයාලා YouTube එකේ තියෙන සුපිරියක් අය නියමෙටම වැඩේ කරනවා නියමම අනිවාර්යයෙන්ම මේකේ සිද්ධිය කියන්නේ හැම රස්සාවම මචං එකයි. ඒ කියන්නේ හැම රස්සාවක් මේකයි. ඒ කියන්නේ පාරේ කුණු වදින කෙනාගේ ඉඳලා ડોක්ටර් නෙමෙයි පයිලට් නෙමෙයි හැමෝම මචං එකයි. මොකද මේ හැමෝම ඕනේ හැමෝටම ජීවත් වෙන්න. ඒ හින්දා හැම රස්සාවම එකයි. අපි ඊළඟ නන්දලාගේ කමෙන්ට් බලපන්. අම්මා සුපිරියක් බලමු. මේ මටත් අවුරුදු 60යි. මටත් හොඳට ආදරය කරන්න පුළුවන්. දැන් ඉන්න කොල්ලන්ට වැඩිය කවුද කැමති? ඒ මුට නම් 60ක් පේන්නේ නැහැ. එච්චර 60ක පෙරුමක් නේ නියම් 50ක 55ක පෙරුමක් තියෙන්නේ. මම කැමති එනවද? අඩෝ ඒක නෑ නියමයි. මු දුවගෙන යන්නේ ආයේ ලොවෙත් දැක්කොත් නම් දුවගෙන යන්නේ ආයේ. ඉතින් අපි ආදරය කරමුකෝ. අඩෝ මාරයි නේ බා. අනේ TikTok වල ගොඩක් ඉන්නවා ඇඟේ රෙලෙවන්ට් ගෑනු try කරපන්. මේ ඒක මේ පිරිමියෙක් ඈ. හා මම කැමති කුමාර අයියේ. මම කැමති යන්නේ මචන් බොරදියේ මාළු මාර ඩයල් සම්පත් කුමාර මාත් කැමති කියලා බොරදියේ මාළු බාන ඩයල් මල්ලි කුමා මටත් අයකෝ මට දැන්නේ දැක්කේ යක මල්ලි කුමා මට පුටුවක් හදලා දෙනවද කියලා දැකීදි තමයි මචන් මට මීටරුනේ මූ ඉන්නේ මේ පොල් බෑය අතේ තියන් උනාට මේ වඩු මඩුවක ඉන්නේ
මේ මන්දන්නේ ටැග් පයින් ආතල් විතරමයි මේ ලංකාවේ තියෙන්නේ. අපි යන් ඊළඟ. අන්නංග නිමේෂන ආයි සතුට. අඩෝ කට්ටක් ගහද්දි කොහමද ඉන්නේ ඔහම? දත් එක ඔගේ. අඩෝ සිරාණයි බලමු කමෙන්ට් මොනවද තියෙන්නේ කියලා. උණ දත් ටික තමයි ඔයා හොක් කරන් ඉන්නේ සුපිරිය. මං නම් අමාරුයි මචං ඉන්න ඇත්ත කියන්න බෑ. කිසි අවුලක් නැහැ අනික් කකුලක් කඩන්නක් කියලා උගේ මූණේ පෙනුම තියෙන්නේ. ආය කියලාම වැඩක් නැහැ. හරියට මේක. අපිට ඉතින් විද්‍යුත් කුණ කටුවක් තමයි. සිරාවට මේ අපිට ඉතින් මේම ආවොත් ඉතින් අර මේල් නර්ස් කෙනෙක් ඇවිල්ලා අරිනවා තියලා පාවෙන බෑ. දැන් නම් ටිකට් කැපුවත් යන්නේ නැහැ. සිරා. ඇයි අර රේස් කරන්නේ සිරාවට මු කකුලෙන් හොමෝම කර හිටියේ. ගැම්මක් ගන්නවත් දන්නේ නැහැ මචං. අපි යන් ඊළඟ. මේ මොකද්ද මේ? කියන්නේ භාෂාව සංස්කෘතිය ශරීර වර්ණය අදහන ආගම කියන්නේ මිනිස්සු බෙදෙන මනින එකක නෙවෙයි. අපි ඔක්කොම මිනිස්සු. ඇත්තටම මේ ජාතියක් නැත්තම් කුලයක් බලලා තිබ්බනම් සුනීත සෝපාකලා තාම කුණු කාන්නේ නැද්ද? මිනිස්සුන්ව බෙදලා බලලා තිබ්බනම් අඟුලිමාලට පුළුවන් ද රහත් වෙන්න? මිනිස්සු දිහා මිනිස්සු හැටියට බලන්න පුරුදු වෙන්න ඕන. කාගේවත් ගැන වැරදි හැඟීමක් නැතිව කාගේවත් ගැන හිතේ කහටක් නැතිව මිනිස්සුත් එක්ක මිනිස්සු වගේ ජීවත් වෙලා බලන්න අන්න එදාට ඇත්තටම අපේ ජීවිතේ බොහොම ලස්සනයි. අන්න ආදරේ අපි ආවේ මැරෙන්න ආපු මිනිස්සු අපි ගෙනියන දේවල් මොනවත් මේ ලෝකෙ ඉතුරු වෙලා නැහැ. අපිට ගෙනියන්න කිසිම දෙයක් නැහැ. ගෙනියන්න තියෙන්නේ තමන් රැස් කරපු කුසල හෝ අකුසල පමණයි. අඩෝ සුපිරිය කියලා වැඩක් නැහැ. 100% මචං ඇත්තම තමයි කිව්වේ ආය සුපිරිය. අද දවසේ මචං ඉගෙන ගන්න දේවල් සෑහෙන්න තියෙනවා. අඩෝ නියමයි. අපි හැමෝම මිනිස්සු මචං. අපි හැමෝම මැරෙනවා. ඒ හින්දා ගොඩක් පින් කරන්න ඕනේ. පව් කරන්න නැතුව. මේ කිව්ව දේ හරියටම හරි. අපි යන් ඊළඟ. රෙස්පෙක්ට් නානා. දීලේ කලාපිය තෙත් බිම් ආශ්‍රිත කොළ තිත් ගෙම්බන් බලමු. මොකද්ද කරන්නේ? මේ එන්නේ මචං බස් එකක්. මන් දන්නවා. අඩෝ මම වීඩියෝ කරනවා නේ. අඩෝ මොකද්ද දැන් මේ වීඩියෝ කරන්නේ? අර දොරෙත් එනවනේ ලස්සනට අරගෙන වීඩියෝ එකක් දාගන්න බෑ. මට දැන් මේ ප්‍රශ්නේ මේක වීඩියෝ කරන එක නෙමෙයි. හරිද? දැන් මුන් මේක වීඩියෝ කරලා මොකද්ද කරන්නේ? ඒක බලනවද? බල කොච්චර දැන් ගෙදර ගිහිල්ලා බලන්නද? වැඩක්ද ගෙදර ගිහිල්ලා බැලුවා කියලා. බස් එක ඔහේ එනවා බලන්න. අපි නිකන් ඔහේ ගොන්නු වගේ මේක බලන් හිටියේ. මේ කියලා වැඩක් නැහැ. අපි යන් ඊළඟ. කරලා බලන්න ආසයි තේ බලමු. ආශාවේ තවබ්ලා දේ DJ. Ready? 1 2 3 4. අඩෝ මං හිතේ ඉන්දියාවේ සුපිරිම සීන් එක මං හිතේ බීට් බොක්ස් එකේ සුපිරි සීන් එකක්ද කියලා ආතල්ම සීන් එක දුන්නේ. අපි යන් ඊළඟ. අඩු යෙදමින් කලේ බලමු. Happy birthday, happy birthday, happy birthday, happy birthday, happy දැන් කෙලිම අඩියක් ගහන්න එක්කයි යනවා මචං. ඕක තමයි කරන්නේ එමීට පොඩි කේක් එකක් කැපුවා මොනවාරි ගත්තා. ඒක තමයි මචං කොල්ලොන්ගේ ආතල් එක. හරි. දකින කෙල්ලට හායි හුයි ගාන පැණියෝ අතරේ. බලමු මේ මොකද්ද කියලා. දකින කෙල්ලට හායි හුයි ගාන පැණියෝ අතරේ ලිස්ට් එකේ කෙල්ල කොච්චර හිටියත් එකෙක්ටවත් හායි හුයි ගාලා වද දෙන්නේ නැති මං ගැනම මට අප්පට සිරි වෙන්න ආඩම්බරයි වා. සැර වැඩිද මන්ද බ්‍රෝ. සුපිරිය අද දවසේ මචං ඉගෙන ගන්න දේවල් විතරමයි දින සැර වැඩිද මන්ද බ්‍රෝ. මේ මොකක් පෙත්තයි පොත්තයි නේ කලෝ කරන්නේ සුපිරිය. අදවතින්ම ශ්‍රී ලාංකිකයි. අසංක ඉසුරු අලුත් කොල්ලෙක් බැලලා. Thay đi mà phòng rồi. Vô nó qua không. khá là chơi. Qua đây chéo liền, qua đây. Con nào? Ok. Sao là? Con nào đó? Sao nó như là Con nào cái gì? Này, nó anh nhà tìm. Cho trời.
Okay? මේ වෙතන. Nare. අඩෝ සිරාවට මේ මම මගේ කන විද්දත් ඉතින් මේ ඔච්චර තමයි ඉතින් කුණු අරපයක් ලෝයෙත් පයින් නෑ බයින්නේ අනිවාර්යෙන්ම උකනවා කියන එක අනිවාර්යෙන්ම පයින්නවා හුත් හරි මොකක් හරි පයින් හදවතින්ම ශ්‍රී ලංකාවේ respect types of hello මොකක්ද ඔයාගේ hello ඔබ අහන්ද ඉන්නේ hello මගේ රත්තරන් යාළුවනේ කොහමද hello ශ්‍රී ලංකා සිරාවට මං කොහොමද කියන්නේ hello මං කියන්නේ එහෙම world largest dart versus car අම්මා ඩාට් එකක් Baby, you got something in your nose. Hey, did you feel the hole? Hope you find yourself. New boyfriend. බොහොම අමාරුයි හිටියේ හුස්ම හිර කරගෙන හුස්ම ගන්නත් බෑනේ අපි ඇඟිලයි අපි මේම රවට්ටන්න බෑ මචං හරි අපි ඕන තරම් හොඳට රැවටිලා ඉන්නේ ඒ හින්දා ආයෙ රවට්ටන්න දෙයක් නෑ අපි මෙව්වා මේ රැවටීම් අපි ඇඟිලයි අයිඩින් ලුණු සමග මුහුදු ලුණු මික්ස් වුණාම වෙන දේ ඉතින් දෙකම එකයි නැද්ද එහෙම එකක් නෙමෙයිද වෙන්නේ කියලා වැඩක් නැහැ ඉතින් යකෝ මම මෙච්චර මං හිතුවේ ඇත්තට මොකක් හරි රියැක්ෂන් එකක් එනවා කියලා මම රැවටුණා මචං අපි ඇඟිලේ ලොලන්ත කියන උඹලා 100 බලමු අපේ පරණ වීඩියෝ ඉරිමි ලක්මින ලොලන්ත ලොලන්ත කියන්නේ උඹලා 100 අපපා ගේම එකෙන් නෑ ඒ ආදරේ නියද ලොලන්ත කියලා එහෙම එකක් නෑ කමන්නේ අම්මෙට දාන්න පුළුවන් නමත් ලොලන්ත කියලා ඒ මෙතන වන්නේ අම්මෙක් මූඩ බලලා මෙහෙට දානවා ලොලන්ත කියලා තාත්තා ගහයි තාත්තා නෑ ආයෙ ඉතින් ඒ වීඩියෝ එක නම් මචං ඒ කියන්නේ වීඩියෝ එකක් කරනවද කියලාත් මට මතක තිබ්බේ නෑ ඒ තරම් ආතල් වීඩියෝ එකක් සුපරිම් වීඩියෝ බලලා නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න බල බල සියත් වතාව දුවට අකුරින් ලියන ප්‍රේම මෙවට මචං hina වෙන්න හොඳ නැහැ මෙව්ව මචං දැනුමක් නැතිකම ඒ කියන්නේ මිනිස්සුන්ගේ දැනුමක් නැතිකමට තමයි මේවා කරන්නේ මෙවට hina වෙන්න හොඳ නැහැ මචං හැබැයි ආතල් නෑ සිරාවන කටි මොනවද කියන බලමු ඒක නෙවෙයි හොඳම කතාව මේ ගෑණිගේ වීඩියෝ වල තියෙන ලයික් ගන්න පැය ගාන මහන්සිලා වීඩියෝ එකක් හදලා දාන එකටවත් හොයන්න බෑ සිරාවන කවුද මේ එනවාද අපිත් එක්ක ඇවිදින්න මුන්ට සෙට් නෑ සිරාවන බනින්නේ නැත්තම් දෙයක් කියන්න බාගෙට ඇඳගෙන පොත්ත සුදු කෙල්ලේ මෙතන හිටියනම් බලන්න තිබ්බා මේකේ කට්ටිය බලන විදිය. ඒකනේ මං කිව්වේ. මං කිව්වේ මේවට hina වෙන්න හොඳ නෑ. මේවට මචං දැනුමක් නැතිකම. දැන් අර කෙල්ලෝ මචං දැනුමක් ඇතුව තමයි කරන්නේ. මොකද උන් දන්නවා ගෙලිම හෙළුවෙල්ලෙන් නැටුවොත් එහෙම අනිවාර්යයෙන්ම අපිට මේ ලයික් හම්බෙනවා කියලා. නිවසේ ප්‍රධාන දොර ළඟට නිවැරදිව ගමන් කරන ආකාරය. සිරාවල ඉගෙන ගන්න යම අපි අංගිලා. ඒ අයියා මගේ අතින් විතරයි ඇල්ලුවේ. මේ මොකද්ද මේ? බය හිතෙනවා. ඔන්න ඔබ තමයි රියල් බය මචං. මේ වාචන විශ්වාස කරන්න බෑ මේ වගේ වීඩියෝ එක්ක මේ වගේ වීඩියෝ නොදා ඉන්න. මේවා රියල් බය. අපි අංගිලා. කහපාට කොලේ කොතන තිබ්බ තල කරල්ලක් කාලා මාළු ටැංකියේ නිවුස් බලන මම. අඩෝ සිරාවටම කියන්නේ හරිද මේ ලොකු සීන් එකක් කියන්නේ මචං මේ ඒ තල කරල්ල දැන් එහෙම කිසිම රියැක්ට් එකක් වෙන්නේ නැහැ නේ හරියට වදින්නේ නැහැ නේ. මේ ලෝරහක් නැහැ දැන් තියෙන ඒවල. සිරාවට මම ඇත්තටම කියන්නේ. keep going. බලමු. Oh, I'm so sorry. I didn't mean to. It just slipped out. You ain't gotta stop. You can keep going. You keep going? Oh, I'm so sorry. I didn't mean to. It just slipped out. You ain't gotta stop. You can keep going. එහෙම දෙයක් වුණොත් නම් ආයේ ඊට වඩා හොඳයි ආපෝ නෑ එහෙම අවුලක් නෑ මේ කරන වැඩේ අවුලක් නෑ අර වෙච්ච වැඩේ නම් අවුල් නෑ ආපෝ හිතන්න බෑ අපි ඇඟිලා බුදු අම්මෝ ආද
අර නියමයි. ඒ වීඩියෝ එක නියම දවසේ මම දැකපු හොඳම වීඩියෝ එක සුපිරි. ආතල්ම වීඩියෝ එක. මේ කරන්න ඕනේ මචං TikTok එකක්. අනිවාර්යයෙන්ම කර. අපි අගිලා එක. පෙනුම වගේම ගඳත් එනවා ඇති මට හෙතෙන්නේ. බලන්න. Happy birthday to you. අදෝ සිරාවටම ඒක බොරු ඒවා. බලන්නත් අමාරු මට නෑ. අම්මෝ ඒක අමාරුයි අම්මෝ ඒක බලන්න අමාරුයි මචං. ඕ වමන යන්නේ. මෙතන වමන දදා හිටියොත් වීඩියෝ එකක් දෙන්නේ නැහැ නේ අපි ඇගිලා. දන්නවද ලංකාවේ පළවෙනි අගමැති? ඔව් DS වෙලා නැහැ. දන්න. දැන් අගමැති දන්නවද? ඔව් නෑ. හරිනි හරිනි. ඔව් නම නම් දන්නේ නැහැ. නම ඕන. අනුරගේ වයිෆ්. මේක මම ඇත්තටම මේක දන්නේ නැතුව වෙන්න පුළුවන්. හැබැයි මේම දෙයක් තියෙන එකපාරට වෙලා කැමරාවක් දික්කුයි මයික් එකකුයි දික් කරලා උත්තර දෙන්න ගියාම මේ තමයි ආයෙ මේ ලේසි වෙන්නේ නැහැ මචං. කැමරාවකට මූණ දෙන්න ගියාම එතකොටත් අර මානසික සීන් එකක් එනවා. එතකොටත් අමතක වෙන්න ඉඩ තියෙනවා මචං. සමහර විට මම ඇත්තටම දන්නේ නැති වෙන්න පුළුවන්. මට මේක දැම්ම එක වැරදි කොල්ල කොහොමද ගොන් කැලි පස්සේ යන්නේ නැහැ. බලමු. ඇල්ලමෙට ලොකුකම තියෙන්න ඕනේද? අම්මා කන මූණක් තියෙන්නේ. ඔව්. අයියේ මොකටද? අයි. තියෙන්න ඕනේ ඒක කෙල්ලෙක් වුණාම ලොකු කමින් ඉන්න ඕනේ. ඔයත් එහෙමද? ඔව් මාත් එහෙමයි. දැන් ඔයාගේ පස්සෙන් යාළු වෙන්න පිරිමි ළමෙක් එනවා නම් ඔයා කොහොමද එයාට කතා කරන්නේ? එයා ඉස්සරහා කොහොමද හැසිරෙන්නේ? ගණන් ගන්නෑ. ගණන් ගන්නෑ. නෑ. එතකොට දැන් මේ කවදා හරි කොල්ලෙක් යාළු වෙන්න ඕනේනේ. ඔව්. එතකොට කොහොමද හැමෝම ගණන් ගන්න නැතුව හිටියාම? එයා දැනගන්න ඕනේ මගේ පස්සෙන් එන්න. පස්සෙන් එන්න ඕනේ. පස්සෙන් කොච්චර කාලයක් එන්න ඕනේද? කැමති වෙනකන් එන්න ඕනේ. මොන වගේ කොල්ලෙක්ටද ඔයා කැමති? අවංක වෙන්න ඕනේ. කැතම වෙලත් බෑ. සල්ලි තියෙන්නත් ඕනේ. ඉවරද? තා චුට්ටක් කර ගියා නම් මම මේ මොකද්ද මොනිටරේ කඩනවා. ඇත්තම. මට ඒ තරම් මල පැනලා හිටියේ. මුන්ට මොනවද දැන් මොනවද තිබ්බද එහෙම වෙන්න ඕනේ නෑනේ. මේ මුන්ගේ පස්සේ මුන්ව පෝම් කරන්නේ කොල්ලොම තමයි කන මූණක් තියෙන තනිකරම මුන්ව පෝම් කරන්නේ කොල්ලොමයි මචං වැඩක් නෑ කියලා. බලමු කමෙන්ට් මොනවද තියෙන්නේ කියලා. හොඳ බේබද්දේ බැඳලා දෙක කෙලිනකොට තේරෙයි ලොකුකම. ඇත්ත. ඔහොම තමයි වෙන්න ඕනේ. එහෙම වෙන්න ඕනේ නෑ. මම කියන්නේ එහෙම මොනවද තේරෙයි. එන කෑල්ල කියලා හිතන් ඉන්නේ ගිබිලිය. ඈ ගිබිලිය කියන්නේ මොකද්ද? ගිබිලිය? සතෙක්ද? මන් දන්නේ නැහැ මචං. කවුරු හරි ලේන්සුවක් දෙන්නේ නල්ල වහගෙන. මොකක්ද නේ අවුලා? ක්‍රිකට් මැච් එකක් ගහතකි. කෙලින්ම. සල්ලි තිබිලා ලස්සන තිබිලා ඔයාව ටෝක් කරා. ඒක නම් ඇත්ත. සල්ලි තිබිලා ලස්සන තිබිලා මේක ටෝක් කරා. පිස්සු කෙල්ල ඔයාට. තනිකඩ බෙන්ටෙන්. මටත් ඇහෙන්නේ එහෙමනේ බං. ඔයාලේ පින්නේ නෙපිනොක් තනිකඩ බින්දින්. ඔයාලේ පින්නේ නෙපිනොක් තනිකඩ බින්දින්. ඔයාලේ පින්නේ නෙපිනොක් තනිකඩ බින්දින්. මට ඇහෙන්නේ බෙන්ටෙන් නෙමෙයි ඔයා ලැබෙන්නේ නැත්තම් තනිකඩ බෙට්ටෙන් කියනවා. යකෝ මේ බෙන්ටෙන් කියලා එනවා නම් හොඳයි. මේ හෙඩ්සෙට් දෙක දාගෙන ඉඳපන් දන්න බෙට්ටෙන් කියලා මට ඇහෙන්නේ. ස්කූල් ඇසෙම්බලි 1 ස්ටුඩන්ට්. පැන මඩ කඩි දිවවුතාවලු වැහි කාලේ අපේ ඉස්කෝලේ නම් මචං එකෙක් නෙමෙයි සාමාන්‍යයෙන් අඩුම තරමේ 10ක්වත් වැටෙනවා. අය ලොවෙත් වැටෙනවා. කෙල්ල තමයි වැඩිපුර වැටෙන්නේ. ඉතින් අවුවයි අනම්මනම් බොඩි කන්ඩිෂන් එක ඒවත් එක තමයි මචං වීලුවට ගන්න හොඳ නැහැ. හැබැයි අනිවාර්යයෙන්ම ඇසෙම්බලි එකේ නම් ෂුවර් ෂොට් 10 වැටෙනවා. අනිවා අපි ඇඟිලා ඉන්නේ. පන්සල ටීචර් ළඟලු සුබෝධ පැන්සල සෝරි. සුක්ෂිත මම කිව්වේ යකෝ මේව නම්ද මේ? සුක්ෂිත බිනදිත්. යකෝ මේ සුබෝධ චානුක සමන් පියල් යකෝ මෙන්න නම් මේ මං කියන්නේ මේ ගෲප් එකේ ඉන්න උන්ගේ නම් කියව ගන්න මම. බලමු මොකක්ද කියලා තියෙන පැන්සල ටීචර් ළඟලු සුබෝධ බලමු. මොනවද මේ ළමයා ළඟකදී කරපු වැඩ? මං වාඩි වෙන පුටුවේ පැන්සලක් අරගෙන කෙලින් අතට තියලා මං ගිහලා වාඩි වුණා. එනුන එනිල්ලකු අපරාධේ පැන්සල්. ඒයි
ඒ වගේ නරක වැඩ කරනවද මේ වගේ ලස්සන ටීචර් කෙනෙකුට? අනික මේ ළමයා ගෙදර වැඩ කරන්නේ. ඉදිරියට වැඩ කරන්න විදියක් නැහැනේ. පැන්සල ටීචර් ගාවට. මුදුව මොකෙදර වැඩ කරන්න විදියක් නැහැ. පැන්සල් ටීචර් ගාවේ ඇනිලා තියෙන්නේ දැන්. අම්බෝ. අපි යන්නේ. අන්තිම එක මේ අන්තිම එක මචං බලමු මොකක්ද කියලා සුපිරියක් වගේ හැපි බර්ත්ඩේ බලමු. අම්මෝ මේ පැත්තේ කොහොමද? Aduh. Aduh. එව්වනම් කරන්න හොඳ නෑ මචං. ඒව දෙමව්පියෝ දැන් දකිද්දි කිසිම අවුල් නෙදී. ඒකට දන්නවනේ ඔය 100%ම මේ සීන් එක හරියටම දන්නවා කියලා මචං. දන්නවා කියලා කොහොමද දන්නවා? ඒවට ඕම ප්‍රෝලා කියලා දන්නේ නෑනේ මම. මේ වැඩේ අවුල්. අදට ඇති මචං වීඩියෝ එක. හරි එහෙනම් අදට වීඩියෝ එක ඇති. මගේ Facebook link එක, Instagram link එක, TikTok link එක තියෙනවා මචං description එකේ. අනිවාර්යෙන් මේවත් follow කරගෙන යන්න. subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මේ වීඩියෝ එක සුපිරි නම් අනිවාර්යෙන්ම share කරන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා.